ළමයි ඉතින් අදත් ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔලෙවල් ලියන අංගල මල්ලිලාට කොහොමද history වලට ඒකක් ගන්න පාඩම් කරන්න කියලා. ඉතින් මේකෙදි මම මුලින්ම කියන්න ඕනි ඔයාට හිතෙනවා නම් මේ මාසෙන් history වගේ ලොකු තියරි ගොඩාක් තියෙන විෂයක් පාඩම් කරලා ඉවර කරගන්න අමාරුයි කියලා ස්ට්‍රෙස් වෙලා ඇතැරලා නම් ඉන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි ළමයි. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන් ඉතිහාසයේ පාඩම් කරන එක පළවෙනි පිටුව පාඩම් කරන්නේ. දෙවෙනි පිටුව පාඩම් කරනවා. තුන්වෙනි පිටුවත් පාඩම් කරනවා. ඊට පස්සේ උන මතක් වෙනවා අයියෝ පළවෙනි පිටුවේ තිබ්බ දේවල් මෙලෝ දේවල් මතක නැහැනේ. ඊට පස්සේ ආයෙ යනවා පළවෙනි පිටුව පාඩම් කරන්න. ඊළඟට ආයෙ දෙකක් පාඩම් කරනවා. ඔය විදිහට පාඩම් කරලා අවසාන මුළු දවසටම පිටු 6 7යි පාඩම් කරලා තියෙනවා. ඉතිහාසය විතරයි කරලා තියෙන්නේ. ඉතින් ඒක අපරාධයක් නේ. ඉතින් ඒක නිසා මුලින්ම ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක. ඉතිහාසය නෙමෙයි ඕනම සබ්ජෙක්ට් එකක එන්නේ මොනවද මූලික රටාව පොදු රටාව මොකක්ද කියලා හඳුනගෙන වැදගත්ම දේවල් ඉස්සෙල්ලි ඉක්මනට පාඩම් කරලා වැඩි ලකුණක් ගන්න වැදගත්ම දේවල් මුලින් පාඩම් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මම මුලින්ම කියන්න ඕනි ඕනම සබ්ජෙක්ට් එකක පාස් පේපර්ස් ගත්තොත් ඒ පාස් පේපර්ස් හදලා තියෙන අඩුම මට්ටමේ ඉන්න ළමයටත් පාසින් මාක් එක පහු කරන් යන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ ඔයාලට ඕනම සබ්ජෙක්ට් එකක සාමාන්‍යයෙන් ලකුණු 35කට යන්න හරිම පහසුයි. ඒ ලකුණු 35 ගොඩාක් වෙලාවට පොදු රටාවක් ඇතුලේ තමයි හැමදාම එන්නේ. ඉතින් මම කියන්නම් ඉතිහාසයේ අපිට දකින්න තියෙන පොදු රටාව. අපිට දකින්න පුළුවන් සිතියම්. එතකොට ලෝක සිතියම ලංක සිතියම කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ සිතියම් වල උපරිම ලකුණ ගන්න මේ කාලය හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලා ළඟ සිතියම් මාක් කරපුවා නැතිනම් ඔයාලට තියෙන්නේ පාස් පේපර් එකක් අරගෙන පාස් පේපර් පොතක් අරගෙන මීට අවුරුදු 20කට විතර කලින් පාස් පේපර් එකේ ඉඳන් මේ වෙනකන් ඔක්කොම වැව් ටික එක සිතියමක ගංගා ටික එක සිතියමක එතකොට රාජධානි තවත් සිතියමක ඒ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන ඕන ලකුණු කරපු සිතියම. ලකුණු කරපු ලංක සිතියමක් තියෙනවා ලකුණු කරපු ලෝක සිතියමක් තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන එක දවසට අඩුම ගංගා පහක් වැව් පහක් රාජධානි පහක් මතක තියාගෙන ඔයාට පුළුවන් ඊළඟ දවසේ ඒක ලකුණු කරලා බලන්න. ඔන්න ඔයා ඒක හරියනවනේ. දැන් ඔන්න ඔයා මතකෙන් ඒ ටික මාක් කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් හෙට තව ගංගා පහක් වැව් පහක් රාජධානි පහක් මතක තියාගන්න. එතකොට දැන් ඔයා ඒ වෙද්දි ගංගා 10ක් දන්නවා වැව් 10ක් දන්නවා රාජධානි 10ක් දන්නවා. ඒ වෙද්දි සාමාන්‍යයෙන් ඉතින් ලොකු කොටසක් ආවරණය වෙලානේ. ඉතින් එතකොට ඔයාට සමහරට ඒ 10න් 10ම මතක නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට අමතක ඒවා ආයෙ පාරක් බලලා ආයෙ මාක් කරන්න මතක තියාගන්නවා. ඒ විදිහට ඔයාට පුළුවන් හැම දවසම දැන් දවස් 30ක් තියෙනවනේ අපිට. එතකොට උදේ පාන්දර හරි හවස හරි ඔයා වැඩ කරද්දි කම්මැලි වෙලාවට හරි විනාඩි 30ක් වගේ ටයිම් එකක් අරගෙන ඔයාට පුළුවන් ලංක සිතියම ලෝක සිතියම මාක් කරන්න. ඉතින් දවසින් දවස අලුතින් ස්ථාන පහක් හරි මාක් කරන්න ඉගෙන ගන්න. ඒක තමයි සිතියම් ගොඩ දාගන්න තියෙන හොඳම ක්‍රමය. රූප නාමකරණය ගත්තොත් ඔයාට පුළුවන් රූප ටික සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ ඉතිහාස පොතේ 10 11 ඉතිහාස අච්චු පොත්වල තියෙන රූප නාමකරණය සම්මන්ත්‍රණවල කරපු සර්ල් ඉන්නවා YouTube එකේ. ඉතින් ඒ වගේ සම්මන්ත්‍රණයක් බලන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාලට පුළුවන් ඔක්කොම රූප ටික එක දවසක් අරගෙන දවසක් කිව්වට පැයක් දෙකක් යයි ඕනි නම් ඔයා මුල ඉඳන් ඉතිහාසයේ අච්චු පොතේ තියෙන රූප ටික බලන්න. ඒකේ විස්තර මොනවද සඳහන් වෙන්නේ වර්ෂ මේක කොහෙද තියෙන්නේ ඒ වගේ විශේෂ දේවල් තියෙනවනේ. ඒ දේවල් හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාට පුළුවන් මේකෙදි ඔයාට එහෙම අර එකපාරක් බැලුවට මතක හිටින්නේ නැහැ වගේ නම් ඔයාට පුළුවන් පැත්තකින් හිස් කොලයක් තියාගෙන ඔයා රූපයක් තියෙනවා නම් ඒ රූපයේ තියෙන පිටු අංක ලියා ගන්න. ඒ විදිහට අච්චු පොත් දෙකේම රූප තියෙන පිටු අංක ටික ඔයා එක කොලයක ලියාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට ලේසියෙන්ම ආයේ රූප ටික සාමාන්‍යයෙන් දවසට විනාඩි 30ක් 40ක් අරගෙන බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඉතිහාසයට රූප නාමකරණය ගොඩ දා ගන්නත් ඔයාට පුළුවන්. හරි. ඊට පස්සේ මම කියන්නම් ඉතිහාසයේ සම්පූර්ණ පොතම මුලින් නම් කියවන්න ගියාට පස්සේ ඔය ස්ට්‍රෙස් වෙනවා වැඩිනේ. ඉතින් ඔයාට තියෙන හොඳ ක්‍රමයක් තමයි ඉතිහාසයේ පොතේ වැදගත් කරුණු තියෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ප්‍රශ්න එන වැදගත් කොටස් තියෙනවා. අන්නේ කොටස් ටික ඔයා මුලින් බලා ගන්න. ඊට පස්සේ පාස් පේපර්ස් කරද්දී ඔයාට කවර් වෙලා නැති දේවල් අනිවාර්යයෙන්ම කවර් වෙනවා. ඒ කවර් වෙද්දි ඔයාට මාකින් එක බලලා ඒවලම පාඩම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පාස් පේපර් එකක් අරගෙන ඉවර වෙලා ඔයා ප්‍රශ්නයක් කරනවා ප්‍රශ්න කරගන්න බෑ නම් මාකින් එක බලලා ඒවලම ඒ ප්‍රශ්නෙට උත්තරේ පාඩම් කරගන්නවා. එහෙමත් බැරි නම් එහෙමත් ඔයාට තේරෙන්නේ නැතිනම් ඔයාට තියෙන්නේ ඒ කොටසට අදාළව ඒ අනුමාතෘකාවට අදාළව එක YouTube වීඩියෝ එකක් බලන්න. එහෙමත් නැතිනම් පොත අරගෙන ඉවර වෙලා ඒ අනු කොටස ආයෙ පාරක් හොඳට කියවලා ආයෙ අර ප්‍රශ්න කරන්න. ඉතින් ඒ විදිහට ප්‍රශ්න කරන එකෙන් ඔයාට තියරි සම්පූර්ණ උනත් කවර් කරගන්න පුළුවන් පාස් පේපර්ස් කරන එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා පාස් පේපර්ස් කරද්දී
ඒ කියන්නේ ළඟම එකේ ඉඳන් ඊළඟට කරගෙන යන්න. ඒ කියන්නේ 2024 23 22 අන්න ඒ විදියට පස්සට කරගෙන යන්න. ඉතින් ඒකත් ලොකු සපෝට් එකක්. එතකොට MCQ පාර්ට් එක ගොඩ දාගන්න ඇත්තටම කරන්න ඕනි දේ තමයි ඔයාලට තියෙන්නේ MCQ පාස් පේපර්ස් මුල ඉඳන් කරන එක. ඒ කියන්නේ දවසට විනාඩි 30ක් වගේ ටයිම් එකක් අරගෙන උදේට MCQ 25ක් කරන්න. ආයේ මම දන්නේ 40ද 50ද තියෙන කියලා කොහොම හරි MCQ පාර්ට් එකේ භාගයක් උදේට විනාඩි 30ක් අරගෙන කරන්න. ඊට පස්සේ ඒක විවරණය කරන්න. විවරණය කරනවා කියන්නේ ඔයා දන්නවනේ දැන් මාකින් එක බලලා හරි මේකට හරි උත්තරේ මේක. එතකොට තව උත්තර 3ක් හෝ 4ක් තියෙනවා. අන්නේ උත්තර 4 ඇයි වැරදි? ඒ උත්තර මොකේටද එන්නේ? මේ රජතුමා මේක කරේ මේ රජතුමාගේ සේවය මේක ඒ විදිහට ඒ අවස්ථාවෙම ඒ උත්තර හතර තමන් හිතින් විවරණය කරගන්න. අන්න ඒක තුලිනුත් ඔයාට ඔයා පාඩම් කරපු දේවල් ගොඩාක් කවර් වෙනවා. ඉතින් එක ප්‍රශ්නයක් කළා ඔයාට තව ප්‍රශ්න 3කට 4කට විතර උත්තර අර එක ප්‍රශ්නයක් කිරීම තුලින් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් MCQ කොට දාගන්න හොඳම ක්‍රමය පාස් පේපර්ස් කරන එක. ඉතින් විස්තර ප්‍රශ්න කරන්න. විස්තර කිරීමේ ප්‍රශ්න කරද්දී මම ඔයාලට කියන්නම් ඒකේ ගොඩාක් වෙලාවට හැල්ලක් ලියන්න බලාපොරොත්තු වෙන. එයාලා අපෙන් ලොකු හැල්ලක් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ලියන හැල්ල ඇතුලේ අපි සම්පූර්ණයෙන් ලිවිය යුතුම කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ පොතේ හරියටම නෝට් ඩවුන් කරලා තියෙන කරුණු ටික අපි අනිවාර්යයෙන්ම හරියට ලියන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවල ඔයාලට පුළුවන් හරියටම ලියන්න ඕනි කරුණු ටික පොයින්ට්ස් වශයෙන් ඔයාලා පොයින්ට්ස් 6ක් 7ක් ලියනවා නම් ඒ 7 ලියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් එක පොයින්ට් එක ගානේ අරගෙන පැහැදිලි කරන්න. එතකොට අවසානයේදී ඔයා කරුණු 7ක් පැහැදිලි කරනවා. එතකොට මේ කරුණු 7 පැහැදිලි කරද්දී අනිවාර්යයෙන් ඉතින් කොහොමත් ලොකු හැල්ලක් ලිය වෙනවා අවසානයේ. දැන් මම කියන්නම් ඔයාලා මොනවද වැඩි වශයෙන් පාඩම් කරගන්න ඕනි කියලා. ඒ කියන්නේ වැඩිපුර ප්‍රශ්න වලට අහන වැදගත් වෙන දේවල් තමයි අනුරාධපුරය, පොළොන්නරුව ඔය පාලන තන්ත්‍රය ගැන. එතකොට කෝට්ටේ, ගම්පොළ ඒ වගේ රාජධානි තිබෙන රාජධානි පිළිබඳව. ඊට පස්සේ ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, කාර්මික විප්ලවය අන්න ඒ වගේ මාතෘකා වැඩි වශයෙන් බලන්න. ඒ දේවල් වලින් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ විස්තර කිරීමේ ප්‍රශ්න වැඩි වශයෙන් අහනවා. ඉතින් ඒ දේවල් වලට මූලික තැන දෙන්න. ලයිට් ආවා. හරි. ඒක වැඩක් නැහැ. එතකොට තව දෙයක් තමයි 1848 වගේ ශ්‍රී ලංකාව නිදහස දක්වා අරන් ගිය සටන්. එතකොට 1818 තිබ්බා මොකක් හරි සටන්. ඒ වගේ ඔය සටන් වර්ග ටිකක් තියෙනවනේ. අන්නේ සටන් වර්ග ටික ගැනත් ඔයාලා වැඩි අවධානයක් දෙන්න ඕනි. ඊට පස්සේ ඔන්න ඔය පාඩම් කරද්දී ඔයාලට එක එක යුගවල එක එක රජවරු මෙන්න මේ වැදගත්කම් තියෙන රජවරු එහෙම හම් වෙනවා. එතකොට ඔයා ඒ ටික එක කොලයකට ගන්න ඕනේ. මෙන්න මේ වර්ෂ, මෙන්න මේ යුග, මෙන්න මේ සෙල්ලිපියේ ඒ දේවල් එක කොලයකට නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඒක ඔයාලට අවසානයේ ලොකු උදව්වක් වෙනවා. මොකද පාඩම සම්පූර්ණ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක පාඩම් කරලා ඉවරනාට පස්සේ ඇත්තටම පැටලි සහගතයි. එතකොට අර වගේ ෂෝට් නෝට් එකක් ඔයා ගාව පාඩම් කරද්දිම හදාගත්තට පස්සේ අවසානයේ ලේසියෙන් මේක බලලා ඔයාලට කරගන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා ඔය රජවරු ඉන්නවනේ රජවරුන්ගේ බිසව ළමයි, ඒ ළමයින්ගේ සහෝදරවරු ඊට පස්සේ ඒ රජවරු කරපු ඒ රජවරු පාලනය කරපු කාලය, ඒ රජවරුන්ගේ ආර්ථික, සමාජීය, ආගමික වැදගත්කම අන්න ඒ වගේ දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි කොලයක් අරගෙන රජවරු ටික වෙනම ලියාගත්තා. එයාලා පාලනය කරපු කාලය, වර්ෂය, ඒගොල්ලන්ගේ ආගමික, ආර්ථික, සමාජීය සේවය. එතකොට සහෝදරයෝ සඳහන් කරලා ඉන්නව නම් එයාලගේ බිසවගේ නම සඳහන් කරලා තියෙනවා නම් විශේෂ තවත් දේවල් සඳහන් කරලා තියෙනවා නම් එක කොලයකට අරන් ඒ කොලේ ඔයාලට තියාගන්න පුළුවන් පාඩම් කරන්න. එතකොට ඔයාලට රජවරු ගැන, යුග ගැන ඔය විශේෂම දේවල් එක කොලයක ඔයාලට පාඩම් කරන ගමන් නෝට් ඩවුන් කරගත්තට පස්සේ ඔක්කොම ටික එක ළඟ තියෙනවා. ඒ අනිත් දේ තමයි දැන් ඔයාලා ඔය දේවල් පාඩම් කරාට පස්සේ එක රජතුමෙක් ගැන පාඩම් කළා ඊට පස්සේ ඊළඟ රජතුමාට යද්දි පැටලෙනවනේ. ඉතින් ඔයාලා ගහකට ගලකට හරි ඕක කතාවක් විදියට, ඒ කියන්නේ ආසාවෙන් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අර අපි ඕපදූප හොයන විදියට අපි හරි ආසාවෙන් අනුන්ගේ කේලංගෙ මහන් ඉන්නවනේ. ඒ වගේම ආවක් විදියට පාඩම් කරගන්න. මෙන්න මේ රජතුමාට මෙන්න මෙයත් එක්ක මෙහෙම ළමයි ඉන්නවා. මේ ළමයි මෙන්න මේ පාලනය මෙන්න මේ කාලේ මෙන්න මේ ප්‍රදේශ පාලනය කරා, මෙන්න මේ සටන් ගෙන ගියා, මෙන්න මේ විදියට ආර්ථික සේවය, ආගමික සේවය, සමාජීය සේවය මේ විදියයි කියලා ඔයා කතාවක් විදියට පාඩම් කරගෙන ඒක ගහකට ගලකට හරි ආයෙ කියන්න. කතාවක් විදියට මේක ආසාවෙන් මතක තියාගන්න. එතකොට ඒක ඔයාලට හොඳට මතක තියෙනවා.
ඒ වගේම ඔය පාඩම් කරන දේවල් වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න. මොකද පොතේ තියෙන ලොකු තියරි හැල කියෙව්වට ඔයාලා දන්නේ නැහැනේ ප්‍රශ්න එන රටාව. ඔයාලා ප්‍රශ්න කරන්න තමයි ඔයාලා පාඩම් කරපු දේවල් හරියටම මතක හිටින්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ඔයාලා පාඩම් කරපු දේවල් අමතක වෙන්නෙත් නැහැ එතකොට. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට ඉතිහාසය ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට සිතියම ගොඩ දාගන්න විදිය කිව්වා, රූපනාමකරණය කරගන්න විදිය කිව්වා. විස්තර ලියන්න යන ප්‍රශ්නවලදී මොනවද වැඩි වශයෙන් අවධානය දෙන්න ඕනි කියලා කිව්වා. MCQ ටික ගොඩ දාගන්න විදිය කිව්වා. ඉතින් ඔන්න මම පාර්ට් 4ක් විදියට ඔයාලට මුළු පේපර් එකම කවර් කරගන්න විදිය කියලා දුන්නා. ඉතින් මේ විදියට වැඩ කරන්න මේ තියෙන කාලය හොඳටම ඇති. අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම ඉතිහාසය නෙවෙයි ඕනම සබ්ජෙක්ට් එකට A එකක් ගන්න. ඉතින් මේ කාලේ උපරිමයෙන් වැඩ කරන්න. බයි බයි.